මට තාත්තට ආදරය කරන රටට ජාතියට ආගමට මහ මෙහෙවරක් කරන්න පුළුවන් වාසනාවන්ත අය මේ ලෝකෙට බිහි කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ දරුවපතට සූදානම් වෙන්න ඕනේ සිල්වත්තුමයි. ඒක ඇත්තටම ලෝකයට මහත් වූ ලාභයක්. කෙසේ වෙතත් අපේ කාරණාව දෙව්ලොවින් චුත වෙලත් මනුලොවට එනවා. ඒ එන අයට උපත දෙන්න අම්මා කෙනෙක් ඉන්න ඕනේ. අපායෙන් පිට වෙලත් එනවා. කෙසේ වෙතත් කාටත් උපත දෙන්නේ අම්මනේ. එතකොට බලාපොරොත්තු සමුදායක් කරපින්නගෙනයි මනුලොවට එන්නේ. මෙලවට ඇවිල්ලා පින්කම් කරගෙන ආපහු සුගතියට යන්න. නැත්තම් සංසාරික කෙරවල කරන්න. ඉපදුනාට පස්සේ ඒක අමතක වෙනවා. ඒකට හේතුව තමයි මැරිලා ඉපදිච්ච එක. අපි හැමෝම ආවෙත් ඔය අරමුණින්ම තමයි. නමුත් මැරිලා ඉපදිච්ච නිසා අරමුණ අමතකයි. ඒක මතක් කරලා දෙන්න කල්යාණ මිත්‍රයෝ ඉන්න ඕනේ. කෙසේ වෙතත් මම කියන්න හැදුවේ බලාපොරොත්තු රාශියක් කරපින්නගෙන මනුලොවට එන්න එන කෙනෙකුට මව්කුසේ බිහි වුණාට පස්සේ මෙලව උපදින්න ඉඩ දෙන්නේ නැතුව ජීවිතේ විනාශ කරලා දානවා නම් ඒක මහ පුදුම අවාසනාවන්ත තත්ත්වයක් නේ. නමුත් එහෙම දේවල් ලෝකේ ඕන තරම් වෙනවනේ. මම කතා කරන්න හැදුවේ ඒක නෙමෙයි. ලෝකේ එහෙම දේවල් ඕන තරම් මේ මොහොතේත් වෙනවා කෙරෙනවා. නමුත් ඔබේ අම්මා මගේ අම්මා ඔබට මට එහෙම කළා නම් අද ඔබත් මමත් මෙතන නෑනේ. එහෙමනම් අපේ අම්මයි තාත්තයි අපිට මේ ජීවිතය දුන්නා. මේ ලෝකේ අපි වැඩියෙන්ම ප්‍රිය කරන්නේ තමන්ගේ ජීවිතේට. මේ ලෝකේ හැම කෙනෙක්ම වැඩියෙන්ම කැමති තමන්ට. එහෙමනම් මට මව් කුසේ ඉන්නකොට වෙන කවුරු හරි මගේ ජීවිතේ විනාශ කරන්න යමක් කළොත් අපි දන්නවනේ වර්තමානයේ එහෙම දේවල් ඕන තරම් කරනවනේ. මම කාටද ඒක කියන්නේ? පුදුම අන්ත අසරණ බවක් නේ තියෙන්නේ. මොකද අම්මගේ ශරීරයේ හරහා සම්බන්ධ වෙලා තමයි මම ජීවත් වෙන්නේ මාස 9ක් විතර කාලයක්. ඉතින් මාව විනාශ කරන්න අවශ්‍ය දේවල් අම්මා අනුභව කළොත් පාවිච්චි කළොත් මං කෑ ගහලා කියන්න නෙමෙයි මේ දේවල් එවන්න එපා කියලා. මට ඒ ඕනෙම ඉරණමකට මුණ පාන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් කෑලි කෑලි වලට කපලා එළියට අරන් දාන තත්ත්වයක් උදා වුණොත් මට ඒකත් බාර ගන්න සිද්ධ වෙනවා. ගබ්සාවක් වගේ දෙයක්. නමුත් අපේ මව්පියෝ අපිට එහෙම කළේ නැහැ. එහෙනම් මට මේ ලෝකේ වටිනාම දේ මගේ ජීවිතේ ඒ ජීවිතේ මට මේ දුන්න අම්මා මට මේ ලෝකේ කොයිතරම් වටින්න ඕනේද? ඒ ජීවිතේ මට දානය කරන්න උදව් කරපු තාත්තා මට මේ ලෝකේ කොච්චර වටින්න ඕනේද? අම්මයි තාත්තයි ගාව තියෙන මහා සුවිශේෂී ගුණ හතරක් පිළිබඳව ධර්මයේ සඳහන් කළානේ. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියලා. මේවා මහා බ්‍රහ්මයා සතු ගුණාංග. ඒ නිසා අපි මේවට කියනවා සතර බ්‍රහ්ම විහරණ කියලා. අම්මගාව මෛත්‍රිය තිබුණේ නැත්තම් අම්මා තාත්තා දෙන්නම අපට අනුකම්පා කළේ නැත්තම් මුලින් සඳහන් කළා වගේ අද ඔබත් මමත් කවුරුවත්ම මෙතන නැහැ. මේ මෛත්‍රී කරුණාව පදනම් කරගෙන තමයි අම්මා කෙනෙක් මාස 10කට ආසන්න කාලයක් මේ ලෝකේ නොවිඳිනා දුක් විඳින්නේ. ජීවිතේ කොච්චර දේවල් අත්හැරියද තමන්ගේ කුසේ වැඩෙන දරුවා නිසා. ආහාර පාන සීමා කළා, සමහර ආහාර වර්ජනයම කළා. එතකොට උණුවෙන් පානය කරන දේවල් කොයිතරම් අවශ්‍යතාවයක් කැමැත්තක් තිබුණත් ඒ දේවල් වර්ජනය කළා. සීතල වෙලාවක නමුත් උණුසුම් කෝප්පයක්, තේ වතුර කෝප්පයකට කැමැත්ත තිබුණත් කුසේ දරුවා වැඩෙන නිසා ඒ ගැන දන් අම්මා කවදාවත් ඒ උණුසුම් දේවල් උණුසුම් තරමින්ම පාවිච්චි කළේ නැහැ. මොකද ධර්මයේ මේ කාරණාව වෙනම විස්තර කරනවා ජාතිපි දුක්ඛ පැහැදිලි කරනකොට. මව් කුසේ ගත කරන කාලය අපායවල් ගණනාවක දුකට උරුමකම් කියන කාලය. ඒ නිසා අම්මා උණු වතුර පාවිච්චි කරනකොට පුදුමාකාර වේදනාවක් දැවිල්ල පිච්චෙනවා, තැම්බෙනවා. ඒ තරම් උණුසුමක් දැනෙනවා. ඒ නිසා සඳහන් කරනවා අම්මා උණුවෙන් බත් අනුභව කරනකොට කැඳ වාගේ දේවල් පාවිච්චි කරනකොට ඒ බත්තට ආමාශයට වැටෙනකොට අර ගර්භාෂයේ ඉන්න දරුවට දැනෙනවා කියනවා ගිනි අඟුරු අරන් ගහනවා වගේ. ඒ තරම් වේදනාවක් තියෙනවා කියලා සඳහන් කරන්නේ. ඉතින් ඒක මේ ජාතිපි දුක්ඛ කතාව පැහැදිලි කරන තැන හරි අපූර්වට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. මව් කුසේ ගත කරන කාලයේ විඳපු දුක ගබ්බාව ක්‍රාන්ති මූලක දුක්ඛ කියලා මේක හඳුන්වන්නේ. ඉතින් මේ කරුණ දන්න නිසා
අම්මා උණුසුම් දේවල් වර්ජනය කළා. රසවත් වැඩි වුණත් සරාධික ආහාර වර්ජනය කළා. මේ වාගේ අම්මගේ කැමති ආහාර පාන රටාව පවා වෙනස් කරගෙන අපි වෙනුවෙන් කොයිතරම් කැපකිරීමක් කළාද? ලෙඩක් හැදිලා බේත් හේත් පාවිච්චි කරන්න ගියත් මගේ ලෙඩේට මේ බේත සුවදායක වුණත් මගේ කුසේ ඉන්න දරුවට කොහොම බලපෑමක් කරනවද කියන කල්පනාව විශේෂයෙන් තියෙනවා ඒ කාලෙට. ඉතින් ඒ වගේ නොයෙක් කැපකිරීම කරලා ඉඳ ගන්නකොට හිට ගන්නකොට බරවසවනකොට නොයෙක් වැඩ කරනකොට කරපු කැපකිරීම මේ මෙත්තා කරුණා මේ දෙකම පදනම් වෙනවා. මුදිතා උපේක්ඛා ආදී ගුණධර්ම පෙරදරි කරගෙන මේ දරුගබ කොහොම හරි පෝෂණය කරනවා. අම්මා වගේම තාත්තා ඒ සඳහා විශේෂ කැපකිරීම විශේෂ දායකත්වයන් ලබලා දෙනවා. වෙනදා අම්මා ගෙදර තනියම කරන වැඩ කොටසෙන් තාත්තා බොහෝ වෙලාවට කොටසක් බාර ගන්නවා. වතුර භාජනය ඔසවලා ගෙනත් දෙන එක, දර කැලි ටික ගෙනල්ලා දෙන එක, වී ටික තම්බනකොට මේ ආදී බොහෝ දේවල් වලින් තාත්තා දායක වුණා අම්මට බර ඔසවන්න දෙන්නේ නැතුව. බොහොම අනුකම්පාවෙන් සමහරට නිින්දට ගියත් තමන්ගේ බිරිඳ ගාව වාඩි වෙලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ආශිර්වාදාත්මක පරිත්‍රාණ දේශනාවක් දෙකක් සත්‍යයනා කරලා කුස අත ගාලා අම්මටයි දරුවටයි දෙන්නටම ආශිර්වාද කරලා මේ යහපත් දරුවෙක් නිරෝගී දරුවෙක් මේ ලෝකෙට දානය කරගන්න තාත්තා පුදුම කැපකිරීමක් කළා. කල් වයස් ඉක්මවලා දරුවා බිහි කරන්න ආසන්න කාලය වෙනකොට දරුවා බිහි කරන කාලය වෙනකොට අම්මට කොයිතරම් වේදනාවක් තියෙනවද? මේ ලෝකේ කාන්තාවක් විඳින දරුණුම වේදනාව. දරුවෙක් බිහි කරන වේදනාව. ඔක ධර්මයෙන් නම් සඳහන් කළේ යත් පැටියෙක් වියසිදුරින් අදිනවා වගේ වැඩ දරුවෙක් මේ ලෝකෙට දානය කරනවා කියන කාරණාව. අම්මා වේදනාවෙන් කෑකෝ ගහනවා. තමහද ශරීර අවයව ඉරෙනවා. තාත්තා එළියට වෙලා දෙවියන් බුදුන් යදිනවා. බිරිඳටත් කරදරයක් නොවෙන්න, දරුවටත් කරදරයක් නොවෙන්න මේ දරුවපත සිද්ධ වෙන්න ඕනේ කියලා. ජීවිතයත් මරණයත් අතරමං වෙච්ච අවස්ථාවක් අම්මා. ඉතින් නමුත් ඒ සියල්ලටම වඩා දරු සෙනෙහස ප්‍රධාන වෙනවා. කොයි තරම් වේදනාවක් තිබුණත් දරුවා බිහි වුණාට පස්සේ අම්මා කන් දිහාගෙන ඉන්නේ කොයි වෙලාවෙද අඬන්නේ කියලා බලන්න. මොකද නිරෝගී දරුවෙක් බිහි වුණා නම් බිහි වුණ ගමන් අඬනවා. ළඟ ඉන්න කෙනාගෙන් හරි අහනවා මගේ දරුවා ඇඬුවේ නැත්තේ කියලා. ඒ හඬ ඇහෙනකොට අම්මගේ අර වේදනාවල් ඔක්කොම අම්මට අමතක වෙනවා. ඒ තරම් පුදුමාකාර දයාවක්, කරුණාවක්, මෛත්‍රියක් මව්පියෝ ළඟ දරුවෝ සම්බන්ධයෙන් තියෙනවා. බිහි කෙරුවට පස්සේ සමහර අය විසි කරලා යනවා. සමහර අය කුණු බාල්දි වල කුණු කාණු වල වැසිකිලි වලවල් වල දාලා යනවා. තව සමහරු ඒ ඇඳ උඩම තියලා මග ඇරලා යනවා. අපේ අම්මා අපිට කවදාවත් එහෙම කරපු නැති නිසා එයා අපි තුරුල් කරගෙන ගෙදරම අරගෙන ඇවිල්ලා මැස්සෙකුට මදුරුවෙකුටවත් වහන්න දෙන්නේ නැතුව හදලා වඩලා පෝෂණය කරන හැටි අපේ හැයට අත්දැකීම් ඕන තරම් තියෙනවා. ඊටාම ලාබාලාවදී පොල් කටුවක් හිල් කරලා අරගෙන වතුර ටික ඔලුවට වැක්කිරුවේ පොල් කටුවෙන් මැනලා. එකපාර වතුර වැක්කිරුවේ නෑ, අර සිදුරෙන් තමයි ඔලුවට වතුර දැම්මේ. කම්පෙත්ත හදලා නහය හදලා වකුටු කරගෙන හිටපු ඇඟිලි ටික දී ඇරලා වැලමිටෙන් දාන හිසෙන් කෙලින් කරලා මේ හිස රවුම් වෙන්න අම්මා ගාව පුදුමාකාර අවබෝධයක් තිබුණා. හිස ලස්සනට හදන්න ඕන කියලා. සමහරවිට එහාට මෙහාට ඇද වෙලා තමයි උපදිනකොට තිබුණේ. දලු වැටකොටු බොහෝ වෙලාවට අම්මා කරන්නේ රෙදි කෑලි ටිකක් අරගෙන ඒක රවුමට ඔතලා ඒක උඩ හිස තියලා මොනවා හරි යමක් උඩ එල්ලලා එහාට මෙහාට ඕක පද්ද අම්මා ගෙදර වැඩ කරනවා. අර එහාට මෙහාට පැද්දෙනකොට ළමයා එහාට බලනවා මෙහාට බලනවා. අම්මා ගාව තිබුණ පුදුම දැනුම. අම්මා දන්නවා මේ හිස මේ රවුම් කොට්ටේ රෙදි කෑලි ටික උඩ එහාට මෙහාට හැරෙනකොට මේ ඔළුව රවුම් වෙනවා කියලා. ඉතින් අපි රුවලස්ස නැති කරන්නත් අම්මා එහෙම කටයුතු කළා. ඉතින් එහෙම කටයුතු කළා තමයි ලොකු මහත් කරගෙන අපි මේ ලෝකෙට මේ ඉන්න තැනට ගොඩ නැගුවේ. ශරීරයේ තියෙන රක්ත වර්ණ රුධිරයම තමයි ශ්වේත වර්ණයට පත් කරලා අපිට පෝෂණය කළේ. මේක මේ ලෝකේ හැබෑම පුදුමයක් නේ. අම්මගේ ලේම තමයි අපිට කිරි කරලා දුන්නේ.
ඉතින් ලේවල අපි දන්නවා ලේවල දුර්ගන්ධයක් තියෙනවා. ලේ පිලි ගඳයි. දිවේ ගාලා රස බැලුවොත් නිකන් මලකඩ රහයි පිලි රහයි. අපි ලේ වලට කැමතිත් නෑ. පිටපැත්තෙන් ගලාගෙන යනකොට ලේ හෙලිච්ච තැනකට අපි බලන්නවත් කැමති නෑ. නමුත් පුංචි දරුවෙක් සිපගත්තාම තියෙන්නේ කිරි සුවඳක්. ඒ තියෙන්නේ අම්මගේ සුවඳ. එතකොට පිලි ගඳක් තියෙන ලේ වල දරුවට දුන්න කිරි වලයි තියෙන වෙනස. ලේ වල තියෙන දුර්ගන්ධය, කිරි වල තියෙන සුවඳ, ලේ වල තියෙන අප්‍රසන්න රසය. නමුත් අම්මගේ කිරි වල තියෙන මේ ලෝකේ දරුවෙකුට ඒ තරම් පෝෂණීය ආහාරයක් මේ ලෝකේ වෙන්නේ නැහැ. මව් කිරි ඒ තරම් වටිනවා. ඉතින් මේ සියල්ලම අම්මගේ සෙනෙහස. එහෙමනේ අපි මෙතෙන්ට කොට නැග්ගේ. අතපය නොකඩ හදලා අපිට අධ්‍යාපනය දෙන්න කොයි තරම් අම්මා මහන්සි වුණාද? අපිට අධ්‍යාපනය දෙන්න තාත්තා කොයි තරම් මහන්සි වුණාද? අපි මෙතෙන්ට ලොකු කරන්න හේනි කුඹුරේ වැඩ කරලා තාත්තා මොනතරම් දුක් විඳද? තාත්තා කොයි තරම් දාඩිය හැලුවද? නොවිඳුනා දුකක් නෑ. අපි වෙනුවෙන් හලාපු දාඩිය කඳුළු වල තරම මම කියන්නේ මේ උදළු මිටට තේරෙනවා නම් කැති මිටට තේරුණා නම් පස්සේ කාලේ අපිට කියලා දෙයි තාත්තගේ දාඩිය වල තරම. උදළු මිට කැති මිට මිරිකලා ගන්න පුළුවන් වුණා නම් කලගෙඩි ගානක් ගන්න පුළුවන් වෙනවා. ඒ මහ පූට කවුරු වැඩ කරනකොට උදළු මිටත් අතටම මැදිලා. ඒ අඟල් 8ක් 10ක් දිග උදැල්ල මහ පොළොවේ කොටන්න බැරුව බඳ ගාවට ගෙවෙනකන් තාත්තා මේකෙන් උදළු ගාලානේ. උදළු ගාලා පොළොව කොටලා කෙනෙකුට හිතාගෙන ගියොත් හරි පුදුමයි. මේ උදැල්ල ගෙවුනේ තාත්තා අපි වෙනුවෙන් මහ පොළොව කොටලමයි. ඒක විනෝදෙට කොටලා නෙමෙයි. ඉතින් එතකොට මේ උදැල්ල හරියට මැදෙනවා අතට මිට. අවුවට වේලිච්චාම මේකෙන් වැඩ කරන්න බෑ හැම වෙලාවෙම ලිස්සනවා. මැදිලා නිසා. ඉතින් බොහෝ වෙලාවට තාත්තා කරන්නේ එක්ක නලල අත ගාලා නැත්නම් පපුව අත ගාලා දහදිය වලින් අත තෙමාගෙන ආපහු දැල්ල අතට ගන්න එක. බලන්න දවසක් ගෙවෙනකොට කී පාරක් දහදිය වලින් උදැල්ල මිට තෙමනවද කියලා. ඒකයි මං කියන්නේ මිට මිරිකලා දහදිය එකතු කරන්න පුළුවන් වුණොත් කලගෙඩි කීයක් එකතු කරන්න වෙයිද තාත්තා වැඩ කරපු උදළු මිටෙන්. එන්න පින්නතුනේ අපිට තේරෙන්නේ අද මේ ඉන්න තැනට අරගෙන එන්න මේ දෙන්න මොන තරම් කැපකිරීම කළාද කියලා. අන්න ඒ කැපකිරීම ඒ සිතුවිලි කොයිතරම් සෙනෙහස පිරිලද? මේ කරුණු කාරණා සාකච්ඡා කරන්න ගියොත් ජාතක පාළියේ මව්පිය පිළිබඳව දේශනා කරපු කරුණු බොහොමයි. මහා බෝසතාණන් වහන්සේ මව්පියන්ට සලකපු හැටි හරි ආශ්චර්යමත් විදිහට පැහැදිලි කරලා තියෙනවා. ඉතින් මව්පියෝ කියලා කියන්නේ මේ ශාසනයේ කතා කළ යුතු විශේෂ පරිච්ඡේදයක්. ඉතින් අපිට සුළු කාලයක් තුල සාකච්ඡා කරලා ඉවර කරන්න බැරි මහා අසීමාන්තික ගුණයක් අම්මා තාත්තා ළඟ තියෙනවා. ලොකු මහත් කරලා පෝෂණය කරලා ඒගොල්ලෝ අපි දිහා බලලා සතුටු වෙනවා. අපි තනියම අපි වැඩ කරගන්නකොට, අපි තනියම ඉගෙන කියා ගන්නකොට, අපි තනියම පාරේ යන්නේනකොට, අපි තනියම ඇඳුම් පැළඳුම් හොද ගන්නකොට මව්පිය උපේක්ෂාවෙන් අපි දිහා බලාගෙන ලොකු වින්දනයක් ලබනවා. එදිනෙදා අවශ්‍යතාවයන් සපුරලා දෙන්න මොන කැපකිරීමක් කරනවද? සමහර මව්පිය දවසකට වේලයි දෙකයි අනුභව කරන්නේ. නමුත් කවදාවත් දරුවට කියන්නේ අම්මා දවල්ට කෑවේ නැහැ, තාත්තා දවල්ට කෑවේ නැහැ. තියෙන එකක් දරුවන්ට දීලා ඒගොල්ලෝ බඩගින්නේ ඉන්නවා. ආහාර ටික බෙදා ගන්න ගියහම රසවත් ව්‍යංජනයක් පිළියෙල කරාම දරුවන්ට ඇතිතරම් දරුවෝ බෙදාගෙන අනුභව කරලා ඉවර වෙනකන් නිශ්ශබ්දව ඉන්නවා. මටත් ඕනේ කියලා සමහරලාට කියන්නේ නැහැ කවදාවත්. සමහරලාට දරුවන්ට ඒ ගැන තේරුමකුත් නැහැ. අම්මා උයාපු ඔක්කොම ඒගොල්ලෝ කාලා ඉවර කරනවා. අම්මා සමහරට වළඳ පිහගෙන තමයි ආහාර ටික අනුභව කරන්නේ. නමුත් අපි වෙනුවෙන් ඒ තරම් පුංචි කාලේ ඉඳලා අසීමාන්තික කැපකිරීම කරපු දෙන්නෙකුට තමයි අම්මා තාත්තා කියලා කියන්නේ. අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මහණෙනි මේ මව්පියෝ කවදාවත් අමතක කරන්න එපා කියලා. මව්පියන්ට සලකලා ඉවර කරන්න බෑ මේ ලෝකේ. මේ සුප්පතිකාරක සූත්‍රයෙන් සඳහන් කරනවා අම්මා එක උරපත්තක තියාගෙන තාත්තා තවත් උරපත්තක අනිත් උරපත්තේ තියාගෙන අවුරුදු 100ක්
සලකන්නේම උරපත්ති තියාගෙන. රෑ දවල් ભેදයක් නැහැ. නිදි කරවන්න කියලා බිමින් තියන්නේ නැහැ. මල මුත්‍ර කරන්න ඕනේ කියලා බිමට බස්සන්නේ නැහැ. මේ සියලුම බහිශ්‍රාවීය කටයුතු පවා කරන්නේ මේ කර උඩ ඉඳගෙන. ඒ සියල්ලම සෝදගෙන පිරිසිදු කරගෙන මේ දරුවා අවුරුදු 100ක්ම මව්පියන්ට සලකන්නේ කර උඩ තියාගෙන. මොනම හේතුවකටවත් උරපත්තෙන් බස්සන්නේ නැහැ. අවුරුදු 100ක් ආන් එහෙම කැපකිරීමක් කරලා 100ක් අවුරුද්ද අවසානයේ බිමින් තියහම අපේ දේශනාවේ සඳහන් කළේ ඒ දරුවා මව්පියන්ට සැලකුවා මදි කියලා. සැලකුවේ නැහැ කියලා. එතනින් එහාට මොනවද අපිට තේරුම් ගන්න තියෙන්නේ? අවුරුදු 100ක මේ කැපකිරීම සුළුද? අපිට කැපකිරීමවත් තේරෙන්නේ නැහැ. නමුත් එහෙම කරලා බිමින් තියහම කියන්නේ මව්පියන්ට සැලකුවේ නැහැ කියලා. එහෙනම් කොහොමද මේ දෙන්නට සලකන්නේ? ඒ කියන්නේ මේ දෙන්නට සලකලා ඉවර කරන්න ක්‍රමයක් අපිට මේ ලෝකේ නැහැ කියන එක. සලකන්න ක්‍රමයක් නැහැ කියන එක. ඒ කියන්නේ එහෙනම් ඒ තරම් ණයබරක් අපිට තියෙනවා. අම්මගෙන් බීපු එක කිරි කඳුලක ණය ගෙවන්න පුළුවන් කමක් නැහැ. තාත්තා හලාපු එක දාඩිය බින්දුවක ණය ගෙවන්න බෑ. මේ පොළොතලයේ සප්ත රතනයන්ගෙන් පුරවලා ඒ දෙන්නට අයිති කරලා දුන්නත් කිරි බින්දුවක දාඩිය කඳුලක ණය ගෙවුනේ නැහැ කියලා සඳහන් කරන්නේ. එන්නේ එතනින් එහාට මොනවද දෙන්න තියෙන්නේ අපිට? ඒකෙන් තේරුම් ගන්න ඕනේ අම්මා තාත්තා කියලා කියන්නේ මේ ලෝකේ මොන තරම් සුවිශේෂී උත්මයෝ දෙන්නෙක්ද කියන එක. භාග්‍යතුන් වහන්සේ නම් දේශනා කළේ අම්මා තාත්තා කියලා කියන්නේ මේ මිහිපිට දෙවිවරු වගේ. බුදු දේශනාවේ සඳහන් කළේ මහණෙනි මේ අම්මා තාත්තා මුළු ජීවිත කාලෙම අමතක නොකළ යුතුයි කියලා. භික්ෂූන් වහන්සේලාට පවා අවසර දුන්නා පැවිදි ජීවිතයේ ඉඳගෙන මව්පියන්ට සලකන්න. භාග්‍යතුන් වහන්සේගේ කාලෙත් එහෙම කළා. එහෙම කාරණාවක් පදනම් කරගෙන තමයි මේ කරුණ දේශනා කරන්නයි දෙන්නේ. ඒක මාතු පෝෂක භික්ෂුවක් සම්බන්ධයෙන් කරුණ දක්වනකොට භාග්‍යතුන් වහන්සේ මොන තරම් අගය කළාද ඒ භික්ෂුන් වහන්සේගේ මාතෘ පීතෘ සංග්‍රහය. භික්ෂුන් වහන්සේලා ගිහිල්ලා චෝදනා කළා ස්වාමීනි එක භික්ෂුවක් ශාසනය වෙනුවෙන් හම්බෙන සිව්පසේ ගිහියන්ට දෙනවා කියලා. පස්සේ ගෙන්නුවායි භික්ෂුව. ගෙන්නලා පිරිස මැද්දේ ඇහුවා හැබැයිද මහණ මේ කියන කතාව? එහෙමයි ස්වාමීනි. ඔබ විසින් පෝෂණය කරන ගිහියයි කවුද? ස්වාමීනි වෙන කවුරුවත් නෙමෙයි. මට ජීවිතේ දුන්නු මගේ අම්මයි තාත්තයි. හැමෝම බලාගෙන හිටියේ මොකක්ද ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්න කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේ කාරණාව නොදැන නෙමෙයි භික්ෂුවට එන්න කිව්වේ. භාග්‍යතුන් වහන්සේ කාරණාව කලින් ඉඳන්ම දන්නවා. අම්මට තාත්තට සලකන්න කෙනෙක් නැතුව සිවුරු අරින්න හිතාගෙනයි බුදුරජාණන් වහන්සේ ගාවට ආවේ. නමුත් භාග්‍යතුන් වහන්සේගෙන් බණක් අහලා තීරණය කළේ නෑ සිවුරු අරින්නේ නෑ. මට මෙහෙම ඉඳගෙනත් උපස්ථාන කරන්න අවසර ලැබිලා තියෙනවා කියලා. ඉතින් එදා ඉඳලම භාග්‍යතුන් වහන්සේ දන්නවා මේ භික්ෂුව ආවෙම මොකටද කියලා. නමුත් පිරිසට යමක් දැනුවත් කරන්න ඕන නිසා රිදී ගොබ දෙකක් වගේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී හස්ත 13 ඉහළට ඔසවලා 3 වතාවක් සාදුකාර පවත්වලා සඳහන් කළා මහණ ඔබ මම පෙර ගිය මග යන කෙනෙක් කියලා. මමත් පෙර ඔබ වගේමයි මං කවදාවත් මව්පියවත් හැරියේ නෑ. මනුෂ්‍ය ආත්මෙ ඉපදිලත් තිරිසන් ආත්මෙ ඉපදිලත් මව්පියවත් හැරියේ නෑ බෝසතාණන් වහන්සේ. මේ කරුණුත් මේ ශාසනය තුල අන්තර්ගතයි අපිට අම්මා තාත්තා හඳුනගන්න. මහ ගිනි කඳන් දෙකක් වගේ අම්මා තාත්තා කියන්නේ. ළඟට යන්න බය වෙන්න ඕනේ. මොකද මව්පියන්ට කියන වචනයක් වැරදුනොත් ඒක සංසාරේ කොයිතරම් විපාක දෙයිද? ඒකයි කිව්වේ ගිනි කඳක් ළඟට යනවා වගේ යන්න කියලා. ළඟට යනකොට පරිස්සම් වෙන්න ඕනේ. වචන කතා කරනකොට දෙපාරක් නෙමෙයි 10 12 පාර හිතන්න ඕනේ මේ වචනේ සුදුසුද මෙතන කියන්නේ කියලා. පින්නතින උත්තර සාමණේරයන් වහන්සේ අපේ ශාසනයේ සරියුත් මහරහතන් වහන්සේගේ ශිෂ්‍යෙක්. නමුත් ඒක අවස්ථාවක බොරු වරදකට උන්වහන්සේ උල තියෙනවා. වත්සකාරගේ නමාත්වරයාගේ අමනාපයක් තිබ ගිහි කාලේ. ඒ නිසා බොරු වරදකට උල තියෙනවා. උල තිබ්බට පස්සේ උන්වහන්සේ සරියුත් මහරහතන් වහන්සේට බෙහෙත් හොයාගෙන යන ගමන් තමයි මේ බොරු චෝදනාවට ලක් වෙන්නේ. උල උඩ ඉඳගෙනත් කල්පනා කරන්නේ අනේ මගේ ගුරුවරයාට සාරිපුත්තයන් වහන්සේට කවුරු බෙහෙත් සපයලා දෙයිද කියලා. උන්වහන්සේ සිහිපත් කරනකොට උන්වහන්සේ කාරණාව දැනගෙන භාග්‍යතුන් වහන්සේට ගිහිලා කියනවා මේ කාරණාව. ස්වාමීනි උත්තර උල තියලා කියලා.
ඒ වෙලාවෙම අපි බුදුරජාණන් වහන්සේ මහත් සංඝ පිරිසක් පිරිවරාගෙන සුගන්ධ කුටියෙන් එළියට වැඩි උත්තර සාමණේරයන්ගේ හේතු සම්පත් මේ වෙනකොට සම්පූර්ණයි. ළඟට වැඩම කරලා රශ්මීන් විහිදෙන භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී හස්ත ධාතුවේ මේ අත්ල සාමණේරයන්ගේ හිස මතින් තියලා ආශිර්වාද කළා. ආශිර්වාද කළ අතීත කර්මයක් කියලා දුන්නා. සාමණේරේ ඔබ ගෙවලා දාන්නේ සංසාරේ කරපු කර්මයක් මිසක් මේ ජීවිතේ කරපු කර්මයක් නෙමෙයි. උල තියන්න හේතු දෙකක් තියෙනවා. එකක් හුඟක් ඈත සංසාරේ භවයක කොහොම කීරකින් මැස්සෙක් උල තිබ්බා. ඒ පාපේ තාමත් විපාක දෙනවා. අම්මට එක දවසක් තරහ ගිහිල්ලා කිව්වා මට පුළුවන් වෙච්ච දවසක මම උඹ උල තියනවා කියලා. ආන්ගේ වචනේ පාපයක් මෙතන තියෙනවා. ඒතර අම්මට නින්දා මුඛයෙන් චෝදනා මුඛයෙන් කියන වචනේ පවා හරි භයානක නිසා තමයි ඒක අම්මට විතර නෙමෙයි තාත්තටත් එහෙමයි. හරි භයානක නිසා තමයි ගිනි කඳක් ළඟට යනවා වගේ ලං වෙන්න කියලා කියන්නේ. ලං වෙන්න බය තියෙන්නේ. අම්මා මිතුරිය වෙල කරගන්න හොඳ නැහැ කවදාවත්. තාත්තා මිතුර කරගන්න හොඳ නැහැ කවදාවත්. තමන්ගේ තියෙන ඕනෙම ප්‍රශ්නයක් අම්මත් එක්ක කියන්න වටිනවා. නමුත් අම්මා මගේ මිතුරිය නෙමෙයි වෙන්න ඕනේ. අම්මා කියලා කියන්නේ මේ ලෝකෙ පුදුම ගෞරවනීය නාමයකට. ඉතින් ඒක අමතක වෙච්ච නිසා බොහෝ වෙලාවට දූවරු අම්මා පුටුවේ ඉන්නකොට ඇඳ උඩ වාඩි වෙලා මම කියන්නේ කරටත් උඩින් අතකුත් දාගෙන තමයි වාඩි වෙන්නේ. නමුත් ඒ කාරණාවේ බරපතලකම අපිට ගැහැ බැහැනේ භාග්‍යතුන් වහන්සේගේ බුද්ධාසනය ළඟ වාඩි වෙලා එහෙම කරන්නේ. එහෙනම් අම්මාවත් එහෙම බැරි වෙන්න ඕනේ. අම්මා කියන්නේ කවුද කියන කාරණාව වැටහුණා නම් එහෙම කරන්න බැරුව යනවා. තාත්තා කියන්නේ කවුද කියන කාරණාව වැටහුණා නම් එහෙම කරන්න බැරුව යනවා. අම්මා තාත්තා හිටගෙන ඉන්නකොට කවදාවත් උස්සාසනයක වාඩි වෙලා ඉන්න හොඳ නෑ. හැම වෙලාවෙම ආසනයෙන් නිමන්ත්‍රණය කරන්න ඕනේ. පාද තලයේ මත නළල තියලා වැඳලා සමාව ඉල්ලන්න ඕනේ. දවසකට දෙතුන් පාරක් එහෙම සමාව ඉල්ලුවත් කමක් නෑ. මොකද අපි අතින් කොයියම්ම මොහොතක නමුත් පෘථග්ජනකමට වැරදි වෙනව ඕන තරම්. සමහර කෙනෙක් එකට එක කියනවා, සමහර කෙනෙක් රවල බලනවා, සමහර කෙනෙක් රළු පරළු වචන වලින් කතා කරනවා. ඒවා බොහොම අකුසල් සහගතයි. එකක් කාරණාවක් ගානේ සඳහන් කරන්න කාල වේලාව නෙමෙයි නිසා කෙටියෙන් මතක් කරන්නේ නිසා දවසකට යටත් පිරිසින් උදේ හවසවත් නලල පතුල මත තියලා උනානම් වරදක් සමාවෙන්න කියලා සමාව ඉල්ලන්න වටිනවා. මොකද අපි දන්නේ තව කොයි වෙලාවක අම්මා ජීවත් වෙයිද මම ජීවත් වෙයිද දන්නේ. කාරණාව කොයිතරම් බරපතලද කියලා තේරෙනවා. එහෙම සමාව ගන්න බැරි වුණා නම් මැරිලා නම් සොහන ළඟට ගිහිල්ලා සමාව ඉල්ලන්න කියනවා. වල්ලු තැන දන්නේ නැත්තම් චෛත්‍යයක් බෝධියක් ළඟට ගිහිල්ලා වත් පිළිවෙත් කරලා මල් පහන් පූජා කරලා මව්පියන්ගේ නමට පින් අනුමෝදන් කරලා සමාව ඉල්ලන්න කියලා කියනවා. මේ වගේ කාරණාවල් වලින් අපිට හොඳට දැනෙන්න ඕනේ. එතකොට අම්මා කියන්නේ මේ ලෝකේ කාටද තාත්තා කියන්නේ මේ ලෝකේ කාටද කියලා. මව්පියන්ගෙන් වැඩ ගන්න එකත් ඒ තරම්ම භයානක කාරණාවක්. අපේ ශාසනයේ මහ උපාසිකාව කුජුත්තරා දාසියක් නේ. කුජුත්තරාව කියන්නේ දාසිය. ඒ වගේම කුදු තැනැත්තියක්. ඒක වෙනම කර්මයක්. ඒ කුජුත්තරා දාසියක් වෙන්නේ සංසාරේ පෙර භවයක ඒ රාජකුමාරිකාවක්. ඒක බුද්ධ ශාසනයක ඒක රහත් භික්ෂුණීන් වහන්සේ නමක්. මේ රාජකුමාරිකාවත් එක්ක බොහොම සමීපයි. රාජමාලිගාවට පිණ්ඩපාතේ වැඩියහම මේ තරුණ භික්ෂුණීන් වහන්සේ මේ තරුණ දූ කුමාරියගේ කාමරයට යන එක පුරුද්දක්. එක දවසක් කාමරයට වඩිනකොට ඒ පැන්සන සිලා ඇවිල්ලා සැරසෙන වෙලාව ඇඳුම් අඳිනවා, කෙස් පීරනවා. කැඩපත දිහා බලාගෙන ලැහැත් වෙමින් ඉන්නකොට දොරටුවෙන් කැඩපතින් දැක්කා දොරටුවෙන් ඇතුළට ආවා කියලා රහත් භික්ෂුණීන් වහන්සේ. ඒකට කතා කළා. මේ දෙංගතුකම වැඩි වෙනකොට ගෞරවය අඩු වෙලා යනවා. නිසා කතා කළා. කතා කරලා කම්මැලිකම ටිකව ඇඳ උඩ තියෙන පනාව දෙන්න කියලා. මිනිස්ස පීර ඉන්නේ. ඒ වගේ සරසන උපකරණ ටික ඇඳ උඩ තිබ්බ දෙන්න කියලා කිව්වා. ඊන රහතන් වහන්සේ ඉන්නේ සිහියෙන්. දැන් මේක ඔබතෝ කෝටික ප්‍රශ්නයක්.
නුදුන්නොත් අනිවාර්යෙන් ඇයට තරහ යනවා. රහතන් වහන්සේ සම්බන්ධයෙන් කීර්ති ගත්තොත් අනිවාර්යෙන් ඇය නිරේ උපදිනවා. දුන්නොත් රහතන් වහන්සේ නමකකින් වැඩක් ගත්ත නිසා ඇය දාස භවෙන් මිදෙන්න ගොඩක් ආත්ම ගානක් ගෙවෙනවා. 16ක් වෙලාමයි උපදින්නේ. ඉතින් අපාය යනවට වඩා 16ක් වෙන එක හොඳයි. දැන් මේ දෙකෙන් මොකක් හරි කරන්න එපේ. එක්ක නෙදී ඉන්න ඕන නැත්නම් දෙන්න ඕනේ. මේ දෙකම නොකර බේරෙන්න ක්‍රමයක් නැහැ. එහෙම දුන්නා. අපාය යනවට වඩා 16ක් වෙන එක හොඳයි නේ කියලා හිතලා. ආන්ගේ පාප කර්මය තමයි මේ සසර කෙරවල කරන්න ලෑස්ති වෙන ආත්ම 16ක්. ආන්ගේ කාරණාව ඊළඟට උපමා කරනවා. Tamanට යමක් කරගන්න පුළුවන් වෙලාවේ අම්මගෙන් තාත්තගෙන් වැඩ කරව ගන්නවා කියන එක ඊට සමානයි කියලා. ඉතින් ඒ වගේ අපි කොයිතරම් වැඩ කියන්න වෙන වෙලාවල් වර්තමානයේ නොදැනීම මව්පියෝ ගෙදර වැඩකාරයන් බවට පරිවර්තනය වෙනවා. ඒක තේරෙන්නේ කාටවත්. අපි දරුවන්ට හොඳට උගන්වනවා. ඒගොල්ලන්ට රැකී ආරක්ෂා ආරම්භ දෙනවා. ඊළඟට රැකී ආරක්ෂා කරන කෙනෙක්ම හොයලා විවාහ කරලා දෙනවා. ඊළඟට කාලයක් යනකොට ඒගොල්ලන්ට දරුවෝ ලැබෙනවා. නමුත් දෙන්නටම රස්සාවට යන්න ඕනේ. සමහර නොයෙක් ප්‍රශ්න බලපානවානේ තාමත් ගේත් හදමින් තියෙන්නේ. තවත් නොයෙක් ප්‍රශ්න වලට වැය වියදම් වැඩි. කෙනෙක් කුලියට ගන්න බාධාවක් තියෙනවා. ඉතින් එක්කෝ ඇගේ මව නැත්නම් මගේ මව කවුරු හරි ගෙදර එක්කෙන්න වෙනවා දරුවා බලා ගන්න. දරුවා බලා ගන්න විතරයි එක්කෙන්නේ අනිත් ටික අපි ඔක්කොම කරගන්නම් කියලා තමයි කල්පනාව. නමුත් ටිකක් පරණ වෙනකොට ඒගොල්ලෝ වැඩ ඇරලා එනකොට ගෙවල් මිදුල් ටික අමදලා තිබුණේ නැත්තම් මොනවා හරි කැමරට ලිපිය තියලා තිබුණේ නැත්තම් එතන ඉඳලා ප්‍රශ්න ඇති වෙන්න පටන් ගන්නවා. එතකොට නොදැනීම අම්මා ගෙදර වැඩ කරන කෙනා බවට පත් වෙනවා. තාත්තා සමහරට වත්ත පිටිය බලා ගන්න කෙනා බවට පත් වෙනවා. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. යමෙක් ධර්මයේ තුල හැසිරෙනවා නම් අතිශය ඒකාන්තයෙන්ම ධර්මයේ විසින් ඔහු රකින්නවා. නමුත් ධර්මයේ හරියට නොදැනගෙන හිටියොත් මේ වාගේ ප්‍රශ්න වලින් සංසාරේ කී කාලයක් අඳුරු කරගන්න සිද්ධ වෙනවද? ඉතින් මේ වාගේ කරුණු පැහැදිලි කරනකොට කෙනෙකුට රිදෙන්න පුළුවන්. ඒක කෙනෙකුට දැනෙන්න පුළුවන්. නමුත් කල්යාණ මිත්‍ර නම් සත්පුරුෂ නම් වරද පෙන්නලා දෙන කෙනා නිධානයක් පෙන්වන කෙනෙක් වගේ දකින්න කියලා කියන්නේ. ඉතින් මේ වාගේ මව්පියෝ සම්බන්ධයෙන් කතා කරනකොට කරුණු කාරණා ඉවරයක් නෑ පින්වත්නි. වර්තමාන දරුවන්ට වැරදිලා තියෙන තරම් වර්තමාන දරුවෝ ගේ ඇතුළෙම පව් කරගන්න තරම් නිමක් නෑ. හැබැයි අපිට යුතුයකම් සමුදායකුත් තියෙනවා. මව්පියන්ගෙන් දරුවන්ට ඉෂ්ට වෙන්න වෙන යුතුයකම් පහක් තියෙනවා. ඒ යුතුයකම් පහ හරියටම සම්පූර්ණ වෙනකොට දරුවන්ගෙන් මව්පියන්ට යුතුයකම් අනිවාර්යෙන් සම්පූර්ණ වෙනවා. කලාතුරකින් තමයි මග ඇරෙන්නේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා පාප අනිවාර්යෙන්ති. තමන්ගේ දරුවා පවෙන් වළක්වන්න ඕනේ. කල්යාණී නිවේසෙන්ති. කල්යාණ මිත්‍රයන් ඇසුරු කරවන්න ඕනේ. සිප්පං සික්ඛාපෙන්ති. හොඳට උගන්වන්න ඕනේ. දායාද ටික බෙදලා දෙන්න ඕනේ. සුදුසු කුලයකින් ආවාහ විවාහ කරලා දෙන්න ඕනේ. මේ තමයි මව්පියන්ගේ යුතුයකම් ටික. මම කියන්නේ මේ කාලේ පළවෙනි යුතුයකමයි දෙවෙනි යුතුයකමයි අපි පොතෙන් මැකිලා ගිහිල්ලා තියෙන්නේ කියලා. පවෙන් වළක්වන්නේ නැහැ. කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරනවාද කියලා හොයන්න හැටියක් නැහැ. අන්තිමට විනාශ වුණාට පස්සේ තමයි දන්නේ පුතත් මත්කුඩු මද්ද්‍රව්‍ය ආදීන් බොහෝසේ වෙනසිලා දුවත් නොඑක ආකාරයෙන් කෙලසිලා ගිහිල්ලා ඊට පස්සේ තමයි දන්නේ දැන් වැරදිලා හුඟක් දුර ගිහිල්ලා කියලා. ඒ අර යුතුයකම් දෙක අමතක වෙච්ච නිසා. පවෙන් වැළැක්ුවේ නැහැ කියන කාරණාව දරුවන්ට පුංචි කාලෙම කියලා දෙන්න ඕනේ අම්මා කියන්නේ කවුද කියලා. තාත්තා කියන්නේ කවුද කියලා. ওই දෙක හරියට පුංචි කාලේ ඉඳලා ඔලුවට දුන්නේ නැත්නම් ඒගොල්ලෝ ලොකු වෙනකොට මව්පියෝ පිළිබඳව ගරු සත්කාර සම්මාන කිරීම දකින්න ලැබෙන්නේ නැහැ. ඒ හින්දා සීමාන්තික කුසල් රැස් කරගන්නවා. ඒ නිසා මව්පියන්ට පහර දෙනවා සමහර අය. අතෝසෝනවා සමහර අය. රවල බලනවා සමහර අය. නමුත් මේ ක්‍රියාව පවා සංසාරේ දීර්ඝ කාලයක් අපිට විඳවන්න වෙන කාරණාවක්. මේ සමහර අය මරලා දානවා. එහෙම අවස්ථාවක් වුණ තරම් මේ සමාජය අපි දකින්නන්නේ අන්තරීයයි කියලා කිව්වේ. අතරක් නෑ හුස්ම පිට වෙනවත් එක්කම අවීචි. ඒක යානන්තරීයයි කියලා කිව්වේ. ඉතින් ඒ වගේ අවාසනාවන්තයි කොච්චර ඉන්නවද? පස්සේ කාලේ මේක තේරුම් අරගත්තට වැඩක් නෑ.
පස්සේ කාලේ මේ බණපදේ දැනගත්තාම මේගොල්ලන්ට මුළු ජීවිත කාලෙම පිච්චෙන්නයි වෙන්නේ. මරණකනුත් පිච්චෙනවා ඊට පස්සේ. මෙහෙම වරදක් වුණා කියලා. ඒ නිසා කරුණු කාරණා මනාව දැන අවබෝධ කරගන්න ඕනේ. අපි දරුවන්ට කරුණු කාරණා මනාව පැහැදිලි කරලා කියලා දෙන්න ඕනේ. පංචශීල ප්‍රතිපදාව මත අනිවාර්යයෙන්ම හික්මවන්න ඕනේ. මොකද සඳහන් කළානේ මේ ලෝකේ ජීවත් වෙන යම් පුද්ගලයෙක් පංචශීල රකින්නේ නැත්නම් ඒ පුද්ගලයා අනිවාර්යයෙන්ම රටයි ජාතියයි ආගමයි තුනම විනාශ කරනවා කියලා. පංචශීල නැති කෙනා රටයි ජාතියයි ආගමයි තුනම විනාශ කරන කෙනෙක්. ඒකට කරුණු ඕන තරම් වර්තමාන සමාජයෙන් පේනවා. නමුත් පංචශීල රකින්න කෙනෙක් වුණා නම් ඔහු රට ජාතිය ආගම තුනම මනාව ආරක්ෂා කරන කෙනෙක්. ඉන්න පංචශීල ප්‍රතිපදාව මත ඒකාන්තයෙන් තමන්ගේ දරුවා හික්මවන්න ඕනේ. මම සඳහන් කළා අපිට ණය බරින් මිදෙන්න වෙන ක්‍රමයක් නැහැ කියලා. හැබැයි භාග්‍යතුන් වහන්සේ ක්‍රමයක පෙන්වුවා. මොකද්ද පෙන්වපු ක්‍රමය? සිල් ගන්නේ නැති මව්පියෝ සීලයට යොමු කරන්න. දන් දෙන්නේ නැති මව්පියෝ දානයට යොමු කරන්න. ශ්‍රද්ධාව නැති මව්පියෝ ශ්‍රද්ධාවන්තයෝ කරන්න. තිසරණ නැති මව්පියන්ට තෙරුවන් සරණ යන්න අවස්ථාව හදලා දෙන්න. කෙසේ හෝ අම්මා තාත්තා සතර පායෙන් බේරන්න වැඩ කරන්න. ආන් එහෙම කරන්න පුළුවන් වුණොත් යම් දරුවෙකුට ඔහු සදාකාලිකව මව්පිය නැයින් නිදහස්. සදාකාලිකව කියන්නේ මේ ජීවිතේ මව්පිය නැයින් මේ ආත්මේ මව්පිය නැයින් නිදහස්. මොකද සංසාරේ පුරාම අපි මව්පියන්ට අසීමාන්තික ණය බරක් නෙති. සදාකාලිකව නිදහස් වෙන්න තව බොහෝ දේවල් කරන්න ඕනේ. මේ ජීවිතේ මේ මව්පියන්ට තියෙන ණය බරෙන් නිදහස් වෙනවා මේ ටික කරාම. වෙනතන මේ කාරණාව මොකක්ද? ශරීරත් මහරහතන් වහන්සේ පිරිනිවන් පානා කාලේ වෙනකොට අම්මා මිත්‍යා දෘෂ්ටිකයිනේ. රහතන් වහන්සේලා 7 දෙනෙකුගේ අම්මා. දුවලා 3 දෙනෙක් හිටියා, පුතාලා 4 දෙනෙක් හිටියා. දුවලා 3 දෙනාම රහතන් වහන්සේලා, පුතාලා 3 දෙනාම රහතන් වහන්සේලා. වැඩිමල් පුතා තමයි සාරිපුත්තයන් වහන්සේ. පිරිනිවන් පාන්න තීරණය කරලා අම්මා තාමත් මිෂදිටුයි. මට අන්තිම වෙලාවෙවත් අම්මා බේරගන්න පුළුවන්ද කියලා කල්පනා කළා. පුළුවන්. කොහොමද ඒක කරන්නේ? මගෙන්ම බණක් අහන්න ඕනේ. මම්ම බණ කියලා තමයි ඒක කරන්න වෙන්නේ. ආන් එහෙම තීරණය කළා භාග්‍යතුන් වහන්සේගෙන් අවසර ඉල්ලගෙන වැඩම කළා නාලක ගමට. පණිවිඩයක් ඇරියා. මං අද ගෙදර එනවා කියලා. අම්මගේ කල්පනාව නම් නවතින්න එනවා කියලා. නවතුන් වහන්සේ යන්නේ පිරිනිවන් පාන්න. උපන් කුටිය ලෑස්ති කරලා තියන්න කිව්වා උන්වහන්සේට. 500ක් සංඝයාට කුටි හදන්න කිව්වා. මධ්‍යම රාත්‍රී ආසන්න වෙනකොට උන්වහන්සේ ගොඩක් අසනීපෙන් ඉන්නේ. ලෝහිත පක්ඛන්දිකා රෝගය හැදිලා. වේදනාවේ මටයි. එක භාජනයක් අස් කරනකොට තව භාජනයක් ලෙයින් පිරෙනවා. නමුත් සතරවරන් දෙවියෝ, ශක්‍ර දේවේන්ද්‍රයෝ, සුයාම දෙවියෝ මේ ආදි වශයෙන් සියලුම දිව්‍ය රාජවරු දෙවිවරු එවිල්ලා වන්දනා කරලා යනවා. මුළු රාත්‍රිය පුරාම ඒ ගෙදර ඒ වත්ත ඒ පළාත අඳුරු වෙන මොහොතක් නෑ. මොකද ගිනි කඳන් වගේ දෙවිවරු බ්‍රහ්මයෝ ඒවා වන්දනාවට. ඉතින් බලාගෙන හිටියා මට තේරෙන්නේ නෑ මේක. ඒ නිසා දොර ගාවට ආවා. සාරිපුත්තයන් වහන්සේ උපස්ථාන කරන්නේ චුන්ද මහරහතන් වහන්සේ. චුන්ද මහරහතන් වහන්සේ කියලා කියන්නේ චුන්ද සමනුද්දේශයන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේගේම මල්ලි. ශාසනය තුල කොයිතරම් ලස්සන ගමනක් ගිහිල්ලාද? අයියාගේ අවසන් මොහොතට උපස්ථාන කරන්නේ රහත් වෙච්ච සහෝදරයමයි. ඉතින් මේ වෙලාවේ සඳහන් කරනවා සාරිපුත්තයන් වහන්සේගේ ස්වාමීනි මහා උපාසිකාව දොර ගාවට ඇවිල්ලා කියලා. අම්මට කියලා දෙන මහා උපාසිකාව කියලා. වෙලේ සඳහන් කරනවා චුන්ද මම එහෙනම් ටිකක් නැගිටවන්න. ඇත්තු ගණනාවක කාය ශක්තියක් තිබිච්ච මේ මහා පුරුෂයාට දැන් තනියම ඇඳේ නැගිටින්න පුළුවන්කමකුත් නැහැ. නිසා නැගිටවන්න ගියාම නැගිටවනවා. අම්මට කතා කරනවා. අම්මා කතා කරලා අහනවා මේ ගිනි කඳන් වාගේ එන්නේ යන්නේ කවුද? විස්තර දිගට අහලා අම්මා අහනවා අන්තිමට අර මහ ගිනි ජාලාවක් වගේ ඇවිල්ලා පිට වෙලා ගියේ කවුද? එලා කියනවා මේ මහා බ්‍රහ්මයා කියලා. අම්මගේ ශාස්ත්‍රවරයෙක් මහා බ්‍රහ්මයා. ඒ වෙලාවේ තමයි අහන්නේ පුතේ උඹ මහා බ්‍රහ්මයාටත් වඩා උසස්ද කියලා. මං කවුද කියන කාරණාව කියන්නේ අම්මේ මහා බ්‍රහ්මයා මගේ ශාස්ත්‍රීය වහන්සේ ළඟ සේවකයෙක් විතරයි. එහෙමයි සඳහන් කළේ මගේ ශාස්ත්‍රීය වහන්සේ ළඟ සේවකයෙක් විතරයි මහා බ්‍රහ්මයා කියන්නේ.
ඒ කාරණාවෙන් අම්මගේ හිත ගොඩක් වෙනස් වෙනවා. ඒ නිසා අම්මට ධර්ම දේශනාවක් කළා. ඒ කෙටි දේශනාව නිමා වෙනකොට අහනවා ස්වාමීනි ඔය බණ ටික මට කියන්න ඔච්චර කල් ගත්තේ කියලා. එතකොට දන්නවා අම්මා කවදාවත් නොසැලෙන ශ්‍රද්ධාවකට ආවා. ඒ තුනුරුවන් ගැන වෙනස් වෙන්නේ නැහැ ශ්‍රද්ධාව. ඒ වෙලාවේ සාරිපුත්යන් වහන්සේගේ මුවින් වචනයක් පිටත් වෙනවා මහ උපාසිකාවගේ කිරිමිලත් කියවල ඉවර කළා කියලා. ඒ කියන්නේ අම්මා සසරින් මුදවන්නේ නැතුව පිරිනිවන් පෑවනම් අම්මගේ ණය තාම ගෙවිලා නැහැ. නමුත් අම්මා සෝවාන් තත්ත්වයට පත් කරලා පිරිනිවන් පාන්නේ. ඒ කියන්නේ අම්මා වෙනුවෙන්වත් දැන් ණය නැහැ. ආන් ඒකයි කියන්නේ මහ උපාසිකාවගේ කිරිමිලත් කියවල ඉවර කළා කියලා. සාරිපුත්යන් වහන්සේ වගේ කෙනෙක් එහෙම ප්‍රකාශ කළා නම් ඔබ මම කවුද කියන කාරණාවයි මම මේ සඳහන් කළේ. ලෞතර බුදුරජාණන් වහන්සේත් අම්මයි තාත්තයි වෙනුවෙන් කළ යුතුකම් ටික නිමා කරලා තමයි පිරිනිවන් පෑවේ. මේ මහරහතන් වහන්සේලා හැම කෙනෙක්ම වගේ එහෙමයි. ආන් ඒක නිසා මව්පිය ණයෙන් නිදහස් වෙන්න තියෙන හොඳම ක්‍රමවේදයන් හැටියට භාග්‍යතුන් වහන්සේ පෙන්වුවේ තිසරණ නැති අය තිසරණේ පිහිටවන්න. පන්සිල් රකින්න නැති අය පන්සිල් රකින්න අය බවට පත් කරන්න. දන් දෙන්නේ නැති අයගේ මසුරුකම නැති කරලා දානෙට යොමු කරන්න. සිල් ගන්න නැති අය සීලයට යොමු කරන්න. මෙන්න මෙහෙම කටයුතු කරලා ඒගොල්ලෝ සතර අපායෙන් බේරෙන වැඩපිළිවෙලකට යන්න පුළුවන් වුණොත් ඒ ජීවිතේ ඒ ණයින් නිදහස් වෙන්න පුළුවන්. එතකොට එහෙනම් අපිට මව්පිය වෙනුවෙන් කොයි වාගේ යුතුයකමක් කරන්න තියෙනවද? මොන වාගේ ගමනක යන්න තියෙනවද? හැබැයි මේ ටික දැනුවට දැනෙන්න අර යුතුයකම් ටික පොඩි කාලේ සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් පංචකාමයෙන් පිරිච්ච ලෝකේ මේගොල්ලන්ගේ පංචකාම ආසාවල් ටික සම්පූර්ණ කරගන්න ගියහම ඒගොල්ලන්ට මව්පිය ගාවට එන්න කාලයක් නැහැ. ආන් ඒකයි සඳහන් කරන්නේ වෙලාවක් තිබ්බොත් එන්නම් කියලා. ඒකයි සඳහන් කරන්නේ එන්න වෙලාවක් නෑ අපිට වැඩ කියලා. අම්මගේ වටිනාකම තේරිලා තිබ්බනම් තාත්තගේ වටිනාකම තේරිලා තිබ්බනම් තමන්ගේ වැඩ දෙවණියට යනවා අම්මා තාත්තා එකට එනවා. නමුත් ඒක නොදන්න නිසා මගේ පෞද්ගලික කර්තව්‍යයන් ටික එකට එනවා මව්පියෝ 2 3 4 5ට ගිහිල්ලා යනවා. එහෙම නැත්නම් තමන්ගේ තවත් කෙනෙකුගේ කියමන් නිසා මව්පියෝ ගෙදරින් අයින් කරලා දානවා. කාමයේ මේ ලෝකේ කාමයට කරන්න බැරි දෙයක් නෑ. සමහර කාන්තාවක් කිව්වොත් ඔයාගේ මව්පියෝ හරි කරදරයක්. මේගොල්ලෝ තවත් මේ ගෙදර ඉන්නවනම් මං යනවා යන්න කියලා. මව්පියෝ දෙන්න ගෙහින් වැඩි හිටි නිවාසයකවත් හරි දාන්න කටයුතු කරන පුතාලා වුණ තරම් ඉන්නවා. අම්මගෙන් කිරි බීලා හැදුනට ඔබට කලින් තමයි මට අම්මා හම්බුනේ. ඔබට කලිනුයි මට මගේ තාත්තා හම්බුනේ. මේ ගෙදරින් යනවා නම් යන්නේ ඔබ මිසක් ඒ දෙන්න නෙමෙයි කියන්න පුළුවන් ශක්තියක් තියෙන පුතෙක් කොහෙවත් වර්තමානයේ හම්බ වෙනවද අපිට? නැනේ බිරිඳගේ අවශ්‍යතාවය මත මව්පියෝ මරපු අය, මව්පියෝ ගෙදරින් පන්නපු අය, මව්පියෝ මහමග ගෙනහිල්ලා අතරමං කරපු අය, පූජා භූමිය වල ගෙනහිල්ලා දාලා ආපු අය, දුම්රියේ නංගලා ඔහේ කොහෙවත් කොහෙද යන්නේ කොහෙද බහින්නේ මොකවත් නැතුව පිටත් කරපු අය වර්තමානයේ කොයිතරම් අපිට අහන්න දකින්න හම්බ වෙනවද? මේ දහම තුල පෝෂණය වුණා නම් දවසින් දවස මේ රටේ වැඩි හිටි නිවාස වැහෙන්න ඕනේ. හැබැයි ඒ වරද දරුවන්ගේ විතරක් නෙමෙයි. ඒ වරදෙන් භාගයක් මව්පියොත් බාර ගන්න ඕනේ. ඇයි ඒ අයට පොඩි කාලේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහට යුතුයකම් සම්පූර්ණ කළේ නැහැ? ඒකට හේතුව කියන්නේ භාග්‍යතුන් වහන්සේ රකී කරු වෙච්ච එකයි. මේ ලෝකේ භාග්‍යතුන් වහන්සේ රකී කරු වෙනවා නම් අපි යම් තැනක කොතන හරි තැනක යකී කරු බවත් එක්ක අපි නතර වෙන්න වෙනවා. අපි එකෙන් පීඩා විඳින්න වෙනවා. ඒක නිසා මේ මාතෘකාව කතා කරනට ඊට වඩා හුඟ දිගට කරුණු ගොඩක් සාකච්ඡා කරන්න ඕනේ. නමුත් අම්මා තාත්තා කියලා කියන්නේ මේ ලෝකේ විශේෂිත දෙන්නෙක්. දසවස්තුක සම්මාදිට්ඨිය පැහැදිලි කරනකොට දසවස්තුක මිත්‍යා දෘෂ්ටි සම්මාදිට්ඨිය මේ දෙක පැහැදිලි කරනකොට මවෙක් ඇත පියෙක් ඇත කියන කාරණාව අත්තිමාතා අත්තිපිතා කියලා විශේෂයෙන් පෙන්වනවා. ඒ කියන්නේ මේ ලෝකේ අම්මා තාත්තගේ විශේෂිත බවයි පෙන්නේ. වෙනතන තව එක උදාහරණයක් විතරක් අපි පෙන්නමු. ඒ අය කොච්චර විශේෂද? ආනන්තරීය පාප කර්ම ගැන කතා කරනකොට අපේ අම්මට වඩා සිල්වත් අය නැද්ද ලෝකේ? තාත්තට වඩා සිල්වත් අය නැද්ද ලෝකේ? කොච්චර ඉන්නවද? සංඝ වේදයක ලෝහිත උපාදක කර්මයේ 2 තුන්වෙනි එක රහතන් වහන්සේ නමක් ඝාතනය කිරීම, හතරවෙනි එක අම්මා ඝාතනය කිරීම.
නමුත් රහතන් වහන්සේ ගාවට මේ ලෝකේ කවුද ඉන්නේ ලොකුම සීලවන්ත උත්තමයන් වහන්සේ? මහා ගුණවන්තයන් වහන්සේ, අනාගාමීන් වහන්සේ. මරණයත් එක්කම උපදින්නේ බබලව. සුද්ධාවාසෙන් රහත් වෙලා පිරිනිවන් පාන උත්තමයෙක් අනාගාමීන් වහන්සේ කියලා කියන්නේ. එතකොට යන රහතන් වහන්සේගෙන් පස්සේ උන්වහන්සේ ගාවට යන්නේ. නමුත් අම්මා ගාව තාම තිසරණවත් නැති වෙති. අම්මා ඝාතනය කළොත් අනන්තරියයි. තාත්තා ඝාතනය කළොත් අනන්තරියයි. දැන් එතකොට තේරෙන්නේ නැද්ද සකදාගාමීන් වහන්සේ අනාගාමීන් වහන්සේ සෝවාන් වහන්සේ තුන් දෙනාම අත්හැරලා තිසරණවත් නැති අම්මා තාත්තා ගාවට එනකොට ඒ කාරණාව කොච්චර විශේෂද කියලා. ආංගිකයි අත්තිමාතා අත්තිපිතා කියලා. මේ කාරණාව දසවස්තුක සම්මාදිට්ඨිය මිත්‍යා දෘෂ්ටිය පෙන්වන්නේ. මවෙක් ඇත පියෙක් ඇත කියන එක සම්මාදිට්ඨියක්, මවෙක් නැත පියෙක් නැත කියන එක මිත්‍යා දෘෂ්ටියක්. ආංගින් සහරි සුවිශේෂී දෙන්නේ අම්මා සහ තාත්තා. ජීවිතයේ තියෙන තාක්කල් ආමතක නොකළ යුතු දෙන්නේ අම්මා සහ තාත්තා. ඊටාම පරිස්සමට ඇසුරු කළ යුතු දෙන්නේ අම්මා සහ තාත්තා. දෙව්ලොව මගත් ඒ ළඟම තියෙනවා. දුගතිය මගත් ඒ ළඟම තියෙනවා. අංගින් නිසා කරුණු කාරණා දැනගෙන මනාව ඇසුරු කරන්න ඕනේ මව්පියන්ට කියේ මහා බ්‍රහ්මයා කියලා. හැබැයි මහා බ්‍රහ්මයා කියලා කිව්වේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාවට අනුව යහපත් දරු පිරිසක් ගොඩනගන්න ඕනේ. දරුවෝ ඉපද්දවල වැඩක් නෑ, යයි නිරේත් නෑ යන්නේ. අපි විසින් හදාපු දරුවන්ගෙන් රටට ජාතියට ආගමට වෙන්නේ කරදරයක් නම් ඒ අම්මයි තාත්තයි ලෝකෙට යහපතක්ද කරලා තියෙන්නේ? රටට යහපතක්ද කරලා තියෙන්නේ? ගමට ප්‍රදේශයට යහපතක්ද කරලා තියෙන්නේ? නැහැ. එතකොටත් මහා බ්‍රහ්ම කියන්න පුළුවන්ද? එතකොට කියන්න බෑ. අපේ දරුවන්ගෙන් අල්ලපු ගෙදරට ඉඳලා තියෙන කරදරයක් නම් අපිට විතරක් නෙමෙයි අල්ලපු ගෙදර ඉඳලා ගමටම කරදරයක්. ඒගොල්ලෝ හොරකම් කරනවා. ඒගොල්ලෝ මත් කුඩු විකුණනවා. ඒගොල්ලෝ මත් වතුර විකුණනවා. ඒගොල්ලෝ මත් වෙලා කෑකෝ ගහනවා. පරුස වචන කියනවා. දුවා දරුවන්ට ඇහෙනවා. ඉතින් මේ වගේ ගමටත් කරදරයක්, ප්‍රදේශයටත් කරදරයක්, රටටත් කරදරයක් නම් අපි හදාපු දරුවෝ. ඒකට ඉතින් මහා බ්‍රහ්ම කියලා කියන්න අපහසුයි. ඒ පුංචි කාලේ හික්මවපු නැති වැරද්දනේ තියෙන්නේ. අන්න එහෙම අම්මට ධර්මයේ කියලා තියෙන හැතිරි කියලා. ඒ තාත්තට ධර්මයේ කියලා තියෙන හතුර කියලා. හැතිරිය හතුරෙක් නෙවෙයි. හැබැයි මවක් පිළික් කැටියට අපිට කවදා හරි දවසක ඇස් දෙක පියාගන්න පුළුවන් වෙන්න ඕනේ කියන කාරණාවත් අපිට තරුණාවදී ඉඳලම අපි හිතලා තියෙන්න ඕනේ. දරුවෙක් බිහි කරනවා කියන කාරණාව මහ පුදුම වගකීම් සමුදායක් මේ ලෝකෙට ඔහුගෙන් යහපතක් මිස අයහපතක් වෙලා බෑ. ඒ වගකීම බාර ගන්න ඕනේ. ඒක නිසා සංකීර්ණ ක්‍රියාවලියක්. ආන් එවන් මව්පියෝ මේ ලෝකෙට මහත් උතුම් වූ සම්පත්. ඒ නිසා අපි වර්තමානයේ හැම වෙලාවෙම අපේ යුතුයකම නිවැරදිව ඉෂ්ට කරන්නත් ඕනේ. දරුවෝ මව්පියෝ නිසා කුසල රැස් නොකර ගන්නත් ඕනේ. ඒ නිසා යුතුයකම මනාව දරුවන්ට ප්‍රගුණ කරවන්නත් ඕනේ. මෙලව සුවපත් කරගෙන පරලෝ සුගතිගාමී කරගෙන අමා මහ නිවනින් සැනසෙන තැනට යනකම් මේ ගමන යන්න මේ අම්මා තාත්තා කියන දේ අමතක කරන්නේ නැතුව තියෙන්න ඕනේ. මාතෘ පීතෘ සංග්‍රහය හැමදාම තියෙන්න ඕනේ. සංසාරී ආර්යයන් වහන්සේලාට ওই කාරණාව වැරදිලා තියෙනවා. නමුත් නිවන් දකින ආත්මෙත් ඒ වැරද්දට වන්දි ගෙව්වා මොග්ගල්ලාණන් වහන්සේ වගේ මහෞතුමන් වහන්සේලාත්. අනික නිසා ඒක හරි භයානක වැඩ. නිසා ඒ කාරණාව දරුවන්ට උගන්වලා තමන්ගේ මව්පිය ජීවත් වෙලා ඉන්නවා නම් ඒ අය වෙනින් යුතුයකම් ටික කරලා ඇස් දෙක පියාගන්න සතුටින් පුළුවන් වෙන ජීවිතයක් ගොඩනගන්න මේ ධර්ම තුල වීරිය වඩන්න තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් ඔබට ශක්තිය ධෛර්යය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරා.